ඔය ඉන්නේ අපේ කුකුල්ලු දෙන්න, කිකිලියෝ දෙන්න. ඒ දෙන්න හරි ආසයි අර කළු කුම්මීරිය කියන જાතිය කන්න. කළු කුම්මීරිය අර පොළ මැල්ලුම් හදලා කන්නේ. මෙයාලා ඒවා ගෙඩි කන්න කැමතියි. අපේ පොඩි කෙනාගේ වැඩේම ඒව කඩන් ඇවිල්ලා මේගොල්ලොත් එක්ක විහිළු කරන්නේ. ඒ දෙන්නට කන්නම දෙන්නේ නැහැ. එයා එයාගේ අතින් කන්න ඕනි කියලා මේගොල්ලන්ව පොඩ්ඩක් ෆන් එකට ගන්නවා. ඔන්න පේනවා නේද? ඒගොල්ලෝ හොඳට ඉන්නවා ස්වීට් එකට. ඉඳලා හැබැයි ඒගොල්ලන්ගේ තටු හැලෙන කාලෙට මේගොල්ලෝ ටිකක් ඇග්‍රෙසිව් වෙනවා. ඒගොල්ලෝ කොටන්න පටන් ගන්නවා. මෙයා විතරයි කොටන්න පටන් ගත්තේ. අනිත් එක්කෙනා කෙටුවේ නෑ. හැබැයි ඒක හරියනවා කියලා කියනවා. මෙයාට නම් හරි ගියේ නෑ. තාමත් එයා ඒක කන්ටිනියු කරනවා. මාව දැක්කම කොටනවා. ගෙදර අනිත් කිසි කෙනෙකුට කොටන්නේ නෑ. හැබැයි පොඩි ළමයි ඉන්නවනම් කල්පනාකාරී වෙන්න ඕනේ. මේගොල්ලොන්ව ප්‍රෙඩික්ට් කරන්න බෑ. මේගොල්ලෝ උන් හිටි ගමන් එකපාරට ඇග්‍රෙසිව් වෙලා කාට කොටයිද දන්නේ නෑ. එහෙනම් ඈතින් තියාගෙන ඉන්න එක පොඩ්ඩක් නෝනට උරුයි. මේ දෙන්න හරි ආසයි ගස්වල ගෙඩි කන්න. මේ දෙන්න අපි වගා කරන්න ආවම එතනට ඇවිල්ලා ඒ ගස් වලින් ගෙඩි කඩාගෙන කනවා. ඒ කළු කුම්මීරිය ගහේ අමු ගෙඩිය විස සහිතයි කියලා මම අහලා තියෙනවා. මේ දෙන්න ඒක දන්නේ නැහැ. හැබැයි උනාට මේගොල්ලෝ අමු ගෙඩියක් දුන්නොත් එහෙම කන්නේ නැහැ. ඉදිච්ච එක විතරයි කන්නේ. දැනගෙන කරනවද නොදැන කරනවද දන්නේ නැහැ. කොහොම හරි අමු එක කන්නේ නැහැ. ඔය තියෙන බණ්ඩක්කා. දැන් ඉතින් ඒකේ අන්තිම හරිය මේ ඔක්තෝබර් විතර වගේ මම මේ වීඩියෝ කරන්නේ. ඊට කලින් හොඳ සරුවට තිබුණා ගෙඩි එනවා හැමදාම කරල්. උදේට අපි ඇවිල්ලා කඩාගෙන යනවා. ඊළඟ උදේට ආයෙ කඩනවා. හැම උදේකම කඩනවා. ඉවරයක් නැතුව එනවා. එක වේලකට වඩා කඩන්න පුළුවන් එක දවසකට. උදේට කඩලා සමහරලාට හවසටත් කඩන්න වෙනවා. ඒ තරම් එනවා. ගස් 10ක් විතර තියෙන්නේ. වැඩිපුරම වැඩියත් එනවා. ඒක අපේ ගෙදරට වඩා වැඩි ප්‍රමාණයකුත් එනවා. ඉතින් අපි යාළුවන්ටත් දෙනවා. අවටින් අයටත් දෙනවා. තව තියෙනවා ඔතන මේ ඒ අනිත් එක. ඕනම වගා කරන්න පටන් ගන්න කෙනෙක් ආසනාව වගා කරන්න මේ හරි බණ්ඩක් හරි වලින් තමයි පටන් ගන්න ඕනේ මම හිතන විදියට. මොකද කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. වෙවිලා ඒක කරදරයකුත් නැහැ. එච්චර මේන්ටේන් කරන්න දෙයක්කුත් නැහැ එච්චර. ඔහිම පොහොර අවශ්‍යත් නැහැ ලොකුවට. ඒකට අවශ්‍ය පස තියෙනවා නම් වතුර බැහැලා යන හොඳට සාරවත් පසක් තියෙනවා නම් ඒ හොඳටම ඇති. බණ්ඩක්කා මුල් කාලේ පොඩියට පැල ටික හදාගන්න පොඩ්ඩක් සමහර වෙලාවට කරදර වෙන්න පුළුවන්. හැබැයි යා පසට ඇල්ලුවට පස්සේ කිසිම දෙයකට බෑ ඒක මැඩ පවත්වන්න. ඒක එනවාම තමයි. ගෙඩි එනවා. හිතාගන්න බැරි ප්‍රමාණයකට එනවා. ඔතන තියෙනවා පුහුල් වැලකුත්. එහෙම මෙහෙන් ගිහිල්ලා මේ පාර අපි මේ අලුත් ගෙදරට ආවා. ඇවිල්ලා මෙතන වගාව කරන්න පටන් ගත්තා ඉක්මනට. මොකද අපි එනකොට චුට්ටක් පරක්කුයි. ඒ හින්දා අපිට මේක පිළිවෙලකට දාගන්න බැරි වුණා. ඒ හින්දා හැම තැනින්ම ගස් කොළන් දාලා තියෙන්නේ. එක පිළිවෙලක් නෑ උතන. හැබැයි ඒකෙත් වාසියක් තියනවද කියලා හිතෙනවා. කෘමි උදුරු ටිකක් අඩුයි වගේ දැනෙනවා. දැන් හොඳටම අන්තිම හරිය ඔය බණ්ඩක්කවල. ඒකයි ඔය කෙරවලේ පොඩියට ඉන්නේ. නැත්තම් ඕවා දිගයි අඟල් 6 7 විතර දිග මහා විශාල ඒවා එනවා. දවසෙන් කැඩුවේ නැත්තම් ඊළඟ දවසට වෙනකන් තිබුණොත් මෝරනවා. එක දවසින් අනිවාර්යයෙන්ම කඩන්න ඕනේ. කොහොම හරි මෝරන්න තියන්න හොඳ නෑ. මෝරන්න තිබ්බොත් ගහට දැනෙනවා. දැන් මම අවශ්‍ය ප්‍රමාණයට බීජ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ හින්දා මට තව බීජ නිෂ්පාදනය කරන්න ඕනේ නෑ කියලා. ඒ හින්දා වහාම කඩන්න ඕනේ. අපි කෑව හෝ නැතා ගෙඩිය කඩන්න ඕනේ. කරල හෝ කඩන්න ඕනේ නේ ගහේ. නැත්තම් ඒ ගහ එක තීරුම් ගන්නවා. තව නිෂ්පාදනය කරන්න අවශ්‍ය නෑ. දැන් අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කරලා තියෙන්නේ කියලා. මේක විශේෂයෙන්ම බලපාන්නේ පිපිඤ්ඤා වගේ වලට. ඔතන තව දඹල ගහකුත් හැදුනා. අපි හිතුවේ නෑ ඒකේ කරල්ලේ කියලා. හැබැයි හිතුවට වඩා සෑහෙන ප්‍රමාණයක් කරල් ආවා. දඹල වලට සෑහෙන කාලයක් ඕන.
මාස 6ක් විතර යනවා හොඳට මැචුර් වෙලා ගිහ කරල් එන්න. ඒ වෙනකොට ඉතින් අර මුලින්ම දාගත්තේ නැත්තම් දැන් අපිට උනේ අපි පරක්කු යන්න මෙතෙන්ට ආවේ. එතකොට ඒකට කාලි මදි වින්ටර් එකට අහු වෙනවා ගෙඩි තියෙද්දිම කරල් තියෙද්දිම වින්ටර් එකට අහු වෙනවා ඔක්කොම ටික. දැන් මේ අපි ඉන්න පළාත ටෙක්සස් නේ මම කලින් කියන්නත් ඇති. මෙහි හරියට රස්නේ. මෙහි රස්නේ කාලෙට අවයි තියෙන්නේ වැටකොළුත් හරියට එනවා. ගෙදරකට කාගන්න ඉවර කරගන්න බැරි මට්ටමටම එනවා. දැන් අපිටත් උනේ ඒක තමයි කපලා ප්‍රීස් කරන්නත් උනා. දැන් මං කියාගෙන ආවේ ටෙක්සස් කියන්නේ හරි රස්නේ පළාතක්. මේකේ ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් වගේ වෙනකම් හරිම රස්නේ. මේක යනවා පැරන්හයිට් 110ට. ඒ කියන්නේ සෙල්සියස් අංශක 40ක් පැනලා යනවා එළියට බහින්න බැරි මට්ටමට රස්නේ. ඒ වගේ රස්නේට අහු වුණොත් මෙහෙම වවන්න බෑ. මේ වගේ වැවෙන්නෙම නෑ. ඒ ගෙඩි එන්නේ නෑ. ඒක ඩෝමන්ට් වගේ වෙනවා. එතකොට කරන්න තියෙන්නේ අර තියෙනවා නෙට්ස් තියෙනවා. කළු දැල් තියෙනවා ගන්න. Amazon එකෙන් අපි නම් ගන්නේ. ඒ දැලක් දැම්මහම ඒ දැලට තියෙන ග්‍රේඩ් එකක් 130 140 කියලා. මම ගත්තේ 140ක නෙට් එකක්. එහෙම පොඩි ඔය මැස්සක් වගේ එකක් ගහලා තියෙන ඔය ලී තියෙන්නේ. ඔය ලීයෙන් උඩින් ඒ නෙට් එක දැම්මා. ඊට පස්සේ ඇතුළට එන අවුව ප්‍රමාණය අඩු වුණා. ඒක නිසා තමයි ওই ගස් ටික ඔය ගන්නට හැදුනේ. නැත්නම් ඔය ගන්නට හදන්න බෑ කිසිම වෙලාවක මෙහි රස්නේ වැඩි හින්දා. වැටකොළු හරියට ඇවිල්ලා තියෙන්නේ සෑහෙන්න ඇවිල්ලා තියෙනවා. සමහරවිට අපිට කපලා ගන්න කම්මැලි කමට ඔහේ තියලා තිබුණා. ඒවා එහෙම මේ අර ඇඟ අතුල්ලන මට්ටමටම මෝරලා. ඕවා ප්‍රෙස් එලෝලු වට කිසිම වෙලාවක මේ මොකවත් මේ විස ಜಾති ගහලා නැහැ. සත්තු ඇවිල්ලා කාලා ගියා වුණත් අපි ගහන්නේ නැහැ. මොකද හේතුව ඒවා ඇඟට ගුණ ඇඟට විසයි. ඒ නිසා අපි තියෙන කුකුල් පොහොර එහෙම නැත්නම් ඔය අපි හදාගන්න කොම්පෝස්ට් පොහොර ඒ වගේ ඕගැනික් පොහොරක් තමයි දාන්නේ. රසායනික පොහොර දාන්නෙත් නැහැ. රසායනික පොහොර වල එහෙම ලොකු හානියකුත් නැහැ කියලායි මගේ නම් අදහස. නමුත් ඒ වුණත් අපි දාන්නේ නැහැ. කොහොමත් කෘමිනාශක නම් ගහන්නෙම නැහැ. කෘමීන් ඇවිල්ලා කාලා ගියොත් කාලා ගියාවේ කියලා නිකන් ඉන්නවා. ඔය තියෙන පුහුල් ගෙඩියක්. ඔය පුහුල් ගෙඩිය පවුන්ඩ් 30ක් විතර ආවා. හැබැයි අපි කඩලා අපිට කාගන්න බෑ. ඒ තරමට පුහුල් තිබුණා. ඒ හින්දා අපි ඔය ගෙඩිය එළියෙන් තියලා තිබුණා. සීතල කාලට අහු වෙලා මාසයක් විතර එළියේ තිබිලා අන්තිමට ගෙඩිය නරක් වෙලා ගියා. ඔය තියෙන්නේ මෑ. ඕක තමයි අනිත් ගස් වර්ගයේ ඕනම ඉස්සෙල්ලාම පටන් ගන්න කෙනෙකුට වවන්න රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද හේතුව කිසිම කරදරයක් නැහැ. ඒක ඕනම රස්නයකට ඔරොත්තු දෙනවා. මේ ගහ මේ විශේෂයෙන් මේ ටෙක්සස් වල තියෙන මෑ වර්ගයක් තියෙනවා හවරි මෑ කියලා දිග එකක්. ඒකට ඕනම රස්නයක් ඔරොත්තු දෙනවා. ආයි වහලා තිබ්බම තවත් try වෙනවා ඒක. ඒ කියන්නේ උඩින් net එක දාලා රස්නේ අඩු කරොත් එහෙම හිතා ගන්න බැරි මට්ටමට කරල් එනවා. කාලා ඉවර කරගන්න බැරි මට්ටමට එනවා. අපි ඉතින් යාළුවන්ටත් බෙදෙනවා. ඒ තරම් ගොඩක් එනවා. මේ ගස් හරි උසයි දැන් ඔය බණ්ඩොක්ක ගස්. ඒ බණ්ඩොක්ක ගස් අඩි 6යි මටත් වඩා උසයි. ඒවා පල්ලෙහාට නමලා තමයි උඩ තියෙන පුංචි කරල් කඩන්නේ. රවුමක් ගිහලා බලලා ඉන්නකෝ ඔක්කොම ගැන ටික කිව්වා. අපි ළඟ තියෙන පොඩි කොටසක් ඔතන. අඩි 30 20 විතර වගේ කෑල්ලක් ඔය තියෙන්නේ. ඕකේ වවලා තියෙනවා අපිට අවශ්‍ය කරන එළවලු සෑම වර්ගයක්ම වගේ. ඔය බීට්රූට් වගේ නැතුවට අනිත් ගොඩක් ಜಾති තියෙනවා. ඔතන කරවිල ගහකුත් තියෙනවා. හැබැයි ඒකේ නම් කරල් කීපයයි ආවේ. ඒක ගැන එච්චර අපි උනන්දුවක් දැක්ුවෙත් නෑ. ඒ හින්දා වෙන්නත් ඇති. මේ හැම තැනම තියෙන්නේ වැටකොළු. ඔය මේ වෙනකොට අපි කිලෝ 10 15කට වඩා අරගෙනත් ඉවරයි. තවත් එනවා. නතර වෙන්නේ ඔක අවසාන වෙනකම් එනවා. මේ දෙන්නගේ වැඩේ ඉතින් මොනවා හරි කන්න හොය ඇවිදින එක. හොඳයි එහෙනම් අපි අදට නවතිනවා. ආයි දවසක වීඩියෝ එකක් අරන් එන්න.